ඔබ මාගේ කීවා ගංහිවුරේ දැවටි මාගතේ දුරුවදුල හැංගී සිපගත්දී දැනුණා මට සුවේ සිසිල දෙන මේ නදීතරේ තුරුළුවෙමු මාගේ හන්සියේ කොහොමද ඔයාලට වෙල්කම් බැක් ටු මයි YouTube channel. වෙනදට මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ යුනිවර්සිටිත් නිවාඩු එතකොට අයියා වැඩ කරන තැනත් එයාට නිවාඩු අපේ දවස් ගෙවෙන විදිහනේ. ඉතින් අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ එයාට යුනිවර්සිටිත් තියෙන වැඩ කරන තැනත් නිවාඩු නැති අපේ දවස් කොහොමද ගෙවෙන්නේ කියලා. ඉතින් අද නම් උදේම අයියා යුනිවර්සිටි ගියා. මට උදේ මොකුත් නම් වීඩියෝ කරගන්න බැරි වුණා කනබන හේවව. මොකද ඒ වෙලාවට ඇත්තටම වීඩියෝ කර කර ඉන්න තරම් ටයිම් එකක් නැහැ. ලෙක්චර්ස් පටන් ගන්න ටිකකට කලින් තමයි ඉතින් අපි හැරෙන්නේ යුනිවර්සිටි එකට. අපේ ගෙදර ළඟ ඉඳන් ගොඩාක් දුර නැහැ. ඒ හින්දා ඉතින් අපි උදේම හැරෙන්නේ නැහැ. ඒ හින්දා තමයි වීඩියෝ කරගන්න බැරි වුණේ උදේ මොකුත්. ඉතින් එයා ගෙදර ඉන්න වෙලාවට මම කොහොමත් ගෙදර අස් කරන වැඩේව මේව කරන්නේ නැහැ. මොකද එයාත් එක්ක ඉන්න තියෙන ටයිම් එකේ ඒව කරන්න බෑනේ. ඒ හින්දා එයා ගියාම තමයි මම ගෙදර අස් කරන ඒවා පටන් ගන්නෙ. ඉස්තරෝම මම අපි උදේ කාපු බීපුව අයින් කරලා දැන් කිචන් එක ක්ලීන් කරගන්න තමයි හදන්නේ. මොකද මම කැමති හැම වෙලේම මෙතන ගොඩක් ක්ලීන් එකට තියනවට. ඒ හින්දා ඉතින් ගොඩක් කලාවට උයපුවා කාපු බීපුවා ඒ වෙලෙම හොදලා අස් කරගන්නවා කිචන් එක. කිචන් එක ක්ලීන් කරලා ඉවර වෙලා දැන් මම හොදපු රෙදි වගේක් තිබුණා. ඉතින් ඒ ටික වේලෙන දාන්න තමයි හදන්නේ. ඒ ටික වේලෙන දාලා ඇවිල්ලා තව රෙදි වගේක් හේදෙන්න දාන්න තිබ්බා. ඉතින් මම ඒ ටිකත් වොෂින් මැෂින් එකට දැම්මා. මොකද මට ගොඩක් වෙලාවට ඔය රෙදි හොදන වේලන වැඩේ තමයි දවසේ කරගන්න අමතක වෙන වැඩේ. ටිකත් සේදෙන්න දාලා දැන් මම ගෙදර ඉතුරු ටිකත් අස් කරගන්න තමයි හදන්නේ. මම නම් ඇත්තටම මේ වැඩ මම හරිම ආසාවෙන් කරන්නේ. මොකද මම ඉස්සර ඉඳන් ගොඩක් ආසයි අයියත් එක්ක ගෙදරක ජීවත් වෙන්න. ඒ වගේම අපේ ගෙදර ලස්සනට තියාගන්න. Taman ආදරය කරන කෙනත් එක්ක ලස්සන චූටි ගෙදරක Taman ආසම රටේ නිදහසේ ජීවත් වෙන්න තියනවා නම් කවුද ඉතින් අකමැතිනේ. මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ මම දැකලා තියෙනවා සමහර ගෑන් ළමයි ඉන්නවා එහෙම. ඉතින් ඔයාලා හැමෝටමත් ඔයාලා ආස විදිහට ජීවිතය ගත කරන්න ලැබෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔන්න දැන් මම අපේ ගෙදර ක්ලීන් කරලා ඉවරයි. දැන් මම වොෂ් එකක් දාගන්න තමයි හදන්නේ. දැන් මම වොෂ් එකක් එහෙම දාලා ඇවිල්ලා මගේ ස්කින් කෙයා කරන්න තමයි හදන්නේ. මම මෙහෙට ආවට පස්සේ මගේ ස්කින් එක ගොඩාක් ඩ්‍රයි වෙන්න ගත්තා. ක්ලයිමේට් චේන්ජ් වෙන හින්දාද කොහොමද දන්නේ නැහැ. කොහොම හරි මම එක එක ප්‍රොඩක්ට්ස් අරගෙන try කරලා බැලුවා. මෙහෙටි ස්කින් කෙයා ප්‍රොඩක්ට්ස් ඕනි තරම් තියෙනවනේ. මට හම්බුනේ සමහර හොඳ ප්‍රොඩක්ට්ස් නම් මට මතක විදිහට මම WhatsApp channel එකේ ඔයාලත් එක්ක share කරගත්තා. දැන් මම කොෆි එකක් එහෙම හදාගෙන K-drama එකක් බලන්න තමයි හදන්නේ. මේ වෙලාවට මම එක්ක K-dramas බලනවා එහෙම නැත්නම් සෝෂල් මීඩියා වල මගේම වීඩියෝත් බලන වෙලාවකට මම ඒ වගේම ඔයාලගේ ලස්සන කමෙන්ට්ස් වලට රිප්ලයි කරනවා. අද නම් මම ඉස්සරම K-drama එකක් බලන්න තමයි හිතාගෙන හිටියේ. ඒ වුණාට මම දැක්කා අයියාගේ ලැප් එකේ අපේ engagement වීඩියෝ එක තියෙනවා. ඉතින් මට හිතුණා අපේ engagement වීඩියෝ එක බලලා ඉන්න ඕනි කියලා ඉස්සරම. මම ඉස්සර ලංකාවේ හිටපු කාලෙත් ගොඩාක් වෙලාවට අපේ engagement වීඩියෝ එක බලනවා. මම ගොඩාක් ආසයි ඒක බලන්න. ඒ හින්දා ඒකත් බලලා ඊට පස්සේ K-drama එකක් බලන්න තමයි හිතන් ඉන්නේ. ඔයාලා මේ දවස්වල දන්න මොනවා හරි ලස්සන K-dramas තියෙනවා නම් මට කියන්න මටත් බලන්න. මොකද මම දැන් බලන්න හිටපුවා ඔක්කොම ටික බලලා ඉවරයි. දෙපාර තුන් පාරත් එකම ඩ්‍රාමා එකක් බලලා තියෙනවා. ඒ හින්දා අලුත් ඒවා තියෙනවා නම් ඔයාලා මට නම කමෙන්ට් කරන්න. ඔන්න ඊට පස්සේ
පස්සේ අද අපි ඕඩර් කරපු පාර්සල් එකක් ඇවිත් තිබ්බා. අපි ඉතින් ලංකාවේ හිටියේ නැතත් ලංකාවේ කෑම තමයි හදලා කන්නේ. අපි විතරක් නෙවෙයි මං හිතන්නේ වෙන රටවල් වලට ගිහින් ඉන්න ඕනි කෙනෙක් එහෙම තමයි. ඉතින් අපිට ලංකාවේ විදියට කෑම හදා ගන්න ඕනි කුළුබඩු එහෙම මෙහෙ හැම ෂොප් එකකම නැහැනේ. මෙහෙ ඉන්න ලංකාවේ අයම කරන රෙස්ටොරන්ට් එතකොට ඒ වගේ බඩු ගන්න තැන් එහෙම තියෙනවා. ඉතින් අපි ඒ ෂොප් එකකින් තමයි අද ලංකාවේ බඩු ටිකක් ඕඩර් කරගත්තේ. මම ඉස්සර ලංකාවේ ඉන්නකොට Facebook එකේ එහෙම පෝස්ට් දැකලා තියෙනවා වෙන රටවල් වල ඉන්න අය එහෙම දාලා තියෙනවා වෙන රටක ඉන්නකොට සුපර් මාකට් එක හරි කොහේ හරි ලංකාවේ මොකක් හරි ප්‍රොඩක්ට් එකක් සිලෝන් කියලා ගහලා දෙනවා දැක්කත් ඒක මාර විදිහට සතුට හිතෙනවා කියලා. ඉතින් මට අද ඒක මට හොඳටම තේරුණා. මොකද මෙතන තියෙන්නේ අපි ඉස්සර නිතරම දකින බඩු. ඒ වුණාට මට මේව දැක්කම අමුතු ෆීලින් එකක් දැනුණා. නිකන් අනේ මන්ද මට කියන්න තේරෙන්නේ නැහැ. මේ දේවල් අපි මේ සල්ලි දීලා ගත්තා වුණත් දකිද්දි හරිම සතුටුයි ලංකාවේ ප්‍රොඩක්ට්ස් ඉඳලා. මම අර මුලින්ම පෙන්නපු කොත්තුමී නූඩල් එක නම් අපි ඕඩර් කරපු එකක් නෙවෙයි. අපි ඕඩර් කරපු බඩු ටිකත් එක්ක නිකන් එවලා තිබුණේ. මෙහෙ ඉතින් කොත්තුමී වගේ කෑම වෙනුවට රාමෙන් නූඩල් එහෙම ඇති තරම් තියනවානේ. දැන් මම මේ ගෙනාපු බඩු ටිකක් පිළිවෙලකට අස් කරගන්න තමයි හදන්නේ. අදන්න අපේ ඉවර වෙලා තිබ්බ කුළුබඩු ඔක්කොම ටිකක් ගෙනාවනේ. ඉතින් ඒ හින්දා මම දැන් මේ අපේ කුළුබඩු දාලා තියෙන කප් ටික ඔක්කොම ෆිල් කරගන්න තමයි හදන්නේ. මොකද නැත්තම් උයන වෙලාවල් වලට ඉවර වෙන ඒවා ඒ වෙලාවට දාන්න ගියාම කරදරයනේ. ඉතින් ඊට වැඩිය ලේසි එකපාරම ෆිල් කරලා තියාගත්තාම. මම මේ වගේ වැඩ ඉතින් පළවෙනි පාරට තමයි මේ කරන්නේ. මොකද ඉතින් ගෙදර ඉන්නකොට අම්මා තමයි එයාගේ කිචන් එකේ වැඩ එයා කරන්නේ. මොකද එයාට ඕන විදිහට කිචන් එක තියාගන්න ඕන නිසා. නැත්තම් අපි අස් කරාම එයාට ඕනි වෙලාවට එයාගේ බඩු හොයාගන්න අමාරුයි කියලා. ඔන්න දැන් ඒ වැඩෙත් කරලා ඉවරයි. ඔන්න දැන් මට දවල්ට කන්න මොනවා හරි හදාගන්න තමයි යන්නේ. ගෙදර උයපු අනන් තියෙනවා කලින් දවසේ උදේ දෙකේම. ඒ වුණාට මට ඒව කන්න බෑ කියලා හිතන මොනවා හරි පොඩි දෙයක් හදාගන්න හිතුණා. මම ගොඩක් කලාවට කෑම හදද්දි MR Kitchen YouTube channel එක බලනවා. ඒකේ හදන්න ලේසියෙන් හදන්න පුළුවන් ඒවා තියෙනවානේ. ඉතින් මම දැක්කේ ඒකේ කඩේ රසට ගෙදර දිගම කොහමද රයිස් හදන්න කියලා වීඩියෝ එකක් තිබ්බා. ඉතින් මම ඒ විදියට රයිස් එකක් හදාගත්තා. ඒක ඇත්තටම ගොඩක් රසට ආවා. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. කාලේ ඉවර වෙලා මම අම්මලාට එමත් කෝල්ස් අරගෙන ටිකක් වෙලා ඉඳලා දැන් මම අපේ ෆ්‍රිජ් එකත් ක්ලීන් කරගන්න හදන්නේ. මොකද අද හවසට අයියා ආවහම අපිට ඕනේ අනිත් ග්‍රොසරිස් ටිකත් ගන්න යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් මට තව ඕනේ ග්‍රොසරි ලිස්ට් එක හදාගන්න ලේසි ෆ්‍රිජ් එකත් ක්ලීන් කරලා මොනවද අඩුපාඩු කියලා බලාගත්තාම ඔන්න ඒ වැඩත් ඉවරයි. ඒ වැඩ ඉවර කරලා දැන් මම බුදුන් වදින්න තමයි හදන්නේ. අද උදේ ඉඳන් ගේ ඇතුළෙම හිටපු හින්දා මට හිතෙන චුට්ටක් එළියට එන්න ඕනි කියලා. ඒ හින්දා මම අපේ ගෙදර ළඟම තියෙන CU එකට ආවා. CU එකට ඇවිල්ලා දැන් ඉතින් මේ මොනවා හරි කන්න කියලා තමයි බල ඉන්නේ. රාමෙන් එකක් කන්නත් බලලා ඒ වුණාට මට හිතුණා අද රාමෙන් එකක් කන්න නැතුව වෙන මොනවා හරි කාලා බලන්න ඕනි කියලා. මෙන්න මේ කිම්පප් වල චිකන් මයෝ කිම්පප් එකටත් මම ආසයි. අද ඒක තිබුණේ නැහැ. මෙතනත් තිබුණා තව එක පීසා වර්ග. එතකොට ඩම්ප්ලින්ග්ස් ඔක්කොම ෆ්‍රීස් කරලා තියෙන්නේ. අපිට මයික්‍රෝවේව් දාලා ගන්න විතරයි තියෙන්නේ. ඉතින් අද මට හිතුණා පීසා එකක් කාලා බලන්න. ඒකයි ආයෙම මෙන්න මේ සොසේජ් එක ගත්තා. මේක මාර රසයි. ඒ කියන්නේ ලංකාවේ රසට ගැලපෙනවා. ගොඩක් සැරයි ඒ සොසේජ් එක. ඕන්න ගත්තා මෙන්න මේක. බොන જાති හැමත් ගොඩාක් තියෙනවා. ඉතින් රස කොහොම වෙයිද දන්නේ නැහැනේ. ඉතින් එක අරන් try කරලා බලන්නම තමයි වෙන්නේ. මොකද කියන්නේ ෆුඩ් challenge වීඩියෝ එකක් හරි නැත්නම් මේකේ තියෙන එක ෆුඩ්ස් වර්ග try කරලා බලන වීඩියෝස් ෆුඩ් රිලේටඩ් වීඩියෝස් වල ඔයාලා බලන්න ආසයි නම් කමෙන්ට් එකක් දාන්න මම අරගෙන එන්නම්. මොකද අයියයි මායිත් හිතාගෙන ඉන්නේ මේකේ තියෙන එක කෑම වර්ග ටිකක් try කරලා බලමු කියලා. රස කොහොමද දන්නේ නැහනේ. හරි විට පෙනෙමින් එච්චර රස නැති වෙයි කියලා හිතන ඒවා රස වෙන්නත් පුළුවන්. දැන් නම් කාලා බඩ හොඳටම පිරලා තියෙන. දැන් මම ගෙදර යන්න තමයි හදන්නේ.
දවල් හද ෆ්‍රයිඩ් රයිස් එක රහට ආපු හින්දා මට හිතෙනවා අයියටත් ඒ විදිහටම හදලා තියන්න ඕනි කියලා ආපුවාම කන්න. ඔන්න ඒකත් හදලා ඉවරයි. අයියගේ කෑම එක හදලා ඉවරලා මම කොෆි එකක් හදාගත්තා. මම දැන් එයා එනකන් පාඩම් කරන්න තමයි හදන්නේ. ඊට පස්සේ ආවම ග්‍රොසරි shopping යමු. තව ඉවසන්නන සිතට සීමා සැබෑවේද පතන ආදරේ සෙයා වැටහේ තුමාගේ මේ ආදරේ හිමි වේතවාගේ මහසාගරේ සිත පවේ නුඹේ නිද්‍රා නිදින මානිත්‍ර මේ රාත්‍රී නවුනාරහි. අයියා ආවට පස්සේ කාලා වොෂ් එකක් දාලා එම අපි දෙන්න ආවා අපිට ඕනේ අනිත් ග්‍රොසරි ටික ගන්න. මම දැක්ක දෙතුන් දෙනෙක් කියලා තිබ්බා ග්‍රොසරි shopping videos එහෙම අරගෙන ඉන්න කියලා. ඇත්තටම ඉතින් හැම වීඩියෝ ගේන්න තරම් අපි ලොග්ගුවට එහෙම බඩු අරන් ගින් තියාගන්නේ නැහැ. මොකද අපි දෙන්න විතරනේ ගෙදර කන්න ඉන්නේ. අනික හැම වෙලේම අපි උයාගෙනම කන්නේ නැහැ. හිතුන ගබන් එක ඒවා කනවා ඕඩර් කරලා. ඒ හින්දා ඉතින් කෑම නාස්ති කරන්නේ අපරාධනේ. අම්මලා තාත්තලා කන්න දුන්න කාලේ වගේ නෙමෙයි. දැන් ඉතින් අපිට හොඳට තේරෙනවානේ අපිම සල්ලි වලින් කාලා බීලා ඉන්නකොට. ඔය එක්ස්පයර් ඩේට් නම් දෙසැම්බර් නේ කියන්නේ අච්චර කල් තිබ්බ හැකියාව. යෝගට් එක ගමු. ඒක තමයි මං ආස යෝගට් එක. Zero. Zero sugar. Ini soju lagi kan? Soju apa? Ini kelas ini kamu. Bona. ග්‍රොසරීස් ටික අරගෙන අයිස්ක්‍රීම් ගන්න අපි දෙන්න ආවා මෙන්න මේ ෂොප් එකට. මේ ගොඩක් තැන්වල මේ වගේ ෂොප් තියෙනවා. මේකේ කවුරුත් නැහැ. ඒ කියන්නේ මුදලාලිලා කවුරුත් නැහැ. මේ වගේ අයිස්ක්‍රීම් වර්ග එක එකව දාලා තියෙනවා. අපිට කැමති එකක් අරගෙන සල්ලි ගෙවලා යන්න තියෙන්නේ. හැමදාම පැය 24ම ඕපන් කරලා තියෙන්නේ. මුදලාලිලා කවුරුත් නැතුව නිකන් බඩු දාලා තිබ්බ කියලා මෙහි ඉතින් කවුරුත් එහෙම හොරගම් කරන්නේ ඒ වගේ වැඩ කරන්නේ නැහැ. අපි සමහර දවස් වලට බඩු ගන්න හැම ගියාම ඒ බඩු ගන්න කවර කොහේ හරි අයිනකින් තියලා ගියන් අපේ අනිත් වැඩක් කරගෙන ආවත් ඒවා එහෙම මෙතන තියෙනවා කවුරුත් ඒවා ගන්නවත් ඒව මුකුත් කරන්නේ නැහැ. හරිම නිදහස් ඉතින්. මෙහෙ ඉතින් ගෑනු ළමයෙක්ට උනත් රෑ පාන්දර උනත් තනියම ඕනි දිහාක යන්න පුළුවන්. Tamanට කැමති සහැල්ලු ඕනි අඳුමක් ඇඳගෙන යන්න පුළුවන්. කවුරුත් එහෙම අමුතුවට බලන්නෙත් නැහැ ඒව දිහා. ඒ හින්දා හරිම නිදහස්. මම නම් ඒකට හරිම කැමතියි. Oreo chips. Okay, expired date එක මේ expired date එක නෙමෙයි හදපු දවස තියෙන්නේ. 4 වෙනි මාසේ 21. හරි ගන්න. ඔඩියෝ දාලා තියෙන්නේ.
okay. Kyolche hagi. 현금. 아. 알았나? 아니요. 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 들어가. 거스름돈이 나오는 중입니다. 죄송합니다. 감사합니다. 또 오세요. 감사합니다. 네, 또 오세요. 오빠는 뛰어내. 어? 뭐래? මුස්කිය දෙන්න මරන්නේ මෙහෙට දැන් සමයක වුණාට තාම රෑට පාන්දරට චුට්ටක් විතර සීතලයි. ඉතින් මේ වෙද්දිත් වෙලාව මං හිතන්නේ රෑ 12:00යිමත් පහු වෙලා තිබුණේ. ඉතින් අපි දෙන්න අයිස්ක්‍රීම් එහෙමත් අරගෙන CU එකට ආවා. සැරට රාමෙන් එකක් කාලම ගෙදර යන්න කියලා. මේ වීඩියෝ එඩිට් කරද්දි තමයි තේරෙන්නේ අපි දවසකට කොච්චර අන්හෙල්දි ෆුඩ්ස් කනවද කියලා. මම 2026 අවුරුද්ද පටන් ගද්දිම හොඳ මීල් ප්ලෑන් එකකුත් හදාගෙන අන්හෙල්දි ෆුඩ්ස් ඔක්කොම අයින් කරලා තිබ්බේ. ෂුගර් ඉඳන් ඔක්කොම අයින් කරලා තිබුණේ. ජිම් ගිහින් වර්ක්අවුට් කරනවා. අන්හෙල්දි ෆුඩ්ස් මොකුත් ගත්තේ නෑ. හැබැයි මෙහි ආවට පස්සේ ඒ ඔක්කොම කුඩු ඉතින්. හැබැයි දැන් ආයෙමත් ඒ විදියට හෙල්දි විදියට කන්න පුරුදු වෙන්න ඕනි කොහොම හරි. ඉතින් අපි රාමෙන් කාලා ගෙදර ගියා. මේ වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. Thank you for watching. හැමදාමත් වගේ ලස්සන කමෙන්ට් කරන ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි.